හොඳයි. අපි හැමෝම දන්නවා රැකියාවක් හොයනකොට CV එක කොච්චර වැදගත්ද කියලා. හැබැයි ඒක නිකම්ම විස්තර ටිකක් ලියපු කොල කැල්ලක් විතරක්ම නෙවෙයි. ඇත්තටම ඒක තමයි කෙනෙක්ට ලැබෙන පළවෙනිම සමහර විට එකම එක අවස්ථාව. ඉතින් අද අපි කතා කරමු කොහොමද මේ CV එක නිකම්ම ලියවිල්ලක් වෙනුවට ඇත්තටම අවස්ථාවක් උදා කරලා දෙන්න ප්‍රබලම මෙවලමක් බවට පත් කරගන්නේ කියලා. ඒකට ප්‍රධානම දේ තමයි නිවැරදි ෆෝමැට් එක. ඒ කියන්නේ ආකෘතිය තෝරගන්න එක. රැකියාවකට ඇප්ලයි කරලා කිසිම ප්‍රතිචාරයක් නැති වුණාම අපිට හිතනවා නේද කවුරුවත් මගේ CV එක දිහා බලන්නේවත් නැද්ද කියලා. මේක ගොඩක් දෙනෙක්ට තියෙන පොදු බයක්. ඉතින් බලමු මේ බය ඇත්තක්ද නැත්නම් නිකම්ම හිතලුවක්ද කියලා. හොඳයි. ඇත්ත කතාව නම් ටිකක් සැරයි. බඳවා ගැනීමේ කළමනාකරුවෙක් කියන්නේ හයරින් මැනේජර් කෙනෙක් එක CV එකක් දිහා බලන්න වැය කරන්නේ තත්පර 10කටත් වඩා අඩු කාලයක්. හිතන්නකෝ තත්පර 10යි. ඒ කියන්නේ SPA ගහන සැනින් වගේ තීරණයක් ගන්නවා. හැබැයි කතාව එතනින් ඉවර නෑ. ඊට වඩා ලොකු අභියෝගයක් තියෙනවා. ඒ CV එක මිනිස්සෙක් අතට යන්නත් කලින් පහු කරන්න ඕන තවත් බාධකයක් තියෙනවා. ඒකට තමයි කියන්නේ applicant tracking systems නැත්නම් අපි කෙටියෙන් කියනවා ATS කියලා. මේව කියන්නේ මෘදුකාංග. CV එකේ ෆෝමැට් එක, ඒ කියන්නේ ආකෘතිය පොඩ්ඩක් හරි වැරදුනොත් මිනිස්සෙක් දකින්නත් කලින්ම මේ සිස්ටම් එකෙන් CV එක රිජෙක්ට් වෙන්න පුළුවන්. බය හිතෙනව නේද? එතකොට මෙන්න මේ ප්‍රශ්නේ එනවා. තප්පර 10ක අවධානයක් දිනා ගන්න ඊටත් කලින් මේ රොබෝ කෙනෙක් වගේ මෘදුකාංග බාධකයක් පහු කරන්න තියෙන මේ තරගෙදි කොහොමද අපි කැපී පෙනෙන්නේ? උත්තරේ තියෙන්නේ CV එකකින් ඇති කරන පළවෙනි හැඟීමෙන්මයි. ඒ කියන්නේ ඒකේ ෆෝමැට් එකේ, ඒ කියන්නේ ආකෘතියේ බලය තුලයි. හරි. එතකොට මොකද්ද මේ CV ෆෝමැට් එක? එහෙම නැත්නම් ආකෘතියක් කියන්නේ? හිතන්නකෝ ඒක හරියට ගෙයක් හදන්න කලින් අඳින බ්ලූප්‍රින්ට් එකක් වගේ කියලා. ඒකෙන් පෙන්නනවා කුස්සිය කොහෙද, සාලේ කොහෙද හැමදේම තියෙන්න ඕන තැන පිළිවෙලකට. CV ෆෝමැට් එකත් ඒ වගේ. ඒක නිකම්ම ලස්සනට පේන එක ගැන විතරක් නෙවෙයි. වැදගත්ම දේ තමයි හයරින් මැනේජර් කෙනෙක්ගේ ඇස්ස අර වටිනා තත්පර කිහිපය ඇතුළත වැදගත්ම තොරතුරු ටිකට කෙලින්ම අරගෙන යන එක. හොඳයි නම් අපි බලමු අපිට තෝරගන්න තියෙන මේ බ්ලූප්‍රින්ට් මොනවද කියලා. ප්‍රධානි වශයෙන් CV ආකෘති වර්ග 3ක් තියෙනවා. මේවා ගැන හිතන්න ඕනේ විවිධ වෘත්තීය අවස්ථාවන්ට ගැලපෙන වෙනස්ම ගේම් ප්ලෑන් 3ක් විදිහට. හරි, මුලින්ම තියෙන රිවර්ස් ක්‍රොනොලොජිකල් ආකෘතිය. මේක තමයි ගොඩක්ම ප්‍රසිද්ධ සම්මත ක්‍රමය. ස්ථාවර රැකියා ඉතිහාසයක්. ඒ කියන්නේ එක දිගට වැඩ කරපු කෙනෙක්ට මේක තමයි හොඳම. මෙතනදි වෙන්නේ අලුත්ම රැකියාවේ ඉඳලා පරණ එකට පිළිවෙලට සේවා පළපුරුද්ද තමයි ඉස්සරහටම දාලා පෙන්වන්නේ. ATS සිස්ටම් වලටත් මේක තමයි ලේසිම. ඊළඟට තියෙනවා ෆන්ක්ෂනල් ආකෘතිය. මේක ටිකක් වෙනස්. මෙතනදී අවධානය දෙන්නේ වැඩ කරපු තැන්වලට වඩා තියෙන ස්කිල්ස් වලට, ඒ කියන්නේ කුසලතාවලට. හිතන්න කෙනෙක් රැකියා ශාස්ත්‍රය මාරු කරනවා. නැත්නම් උපාධියෙන් පස්සේ පළවෙනි රැකියාව හොයනවා. එහෙමත් නැත්නම් රැකියාවෙන් ටික කාලයක් අයින් වෙලා හිටියා. අන්න ඒ වගේ අයට තමන්ගේ දක්ෂතා ඉස්මතු කරලා පෙන්නන්න මේක නියම ක්‍රමයක්. හැබැයි පොඩි දෙයක් තියෙනවා. සමහර හයරින් මැනේජර්ස්ලා මේ ෆෝමැට් එක දිහා පොඩ්ඩක් සැකෙන් බලන්න පුරුවන්. අන්තිම එක තමයි කොම්බිනේෂන් ආකෘතිය. නමේ හැටියටම මේක අර කලින් කිව්ව දෙකේම එකතුවක්. ඒ කියන්නේ දෙමුහුන් එකක්. මෙතනදී මුලින්ම ස්කිල්ස් ගැන, ඒ කියන්නේ කුසලතා ගැන ප්‍රබල සාරාංශයක් දෙනවා. ඊට පස්සේ රිවර්ස් ක්‍රොනොලොජිකල් ක්‍රමයට සේවා පළපුරුද්ද පෙන්නනවා. ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන්ට වගේ අත්දැකීමුයි කුසලතායි දෙකම එකට පෙන්වන්න ඕන අයට මේක තමයි හොඳම විසඳුම. හරි, දැන් Tamanට ගැලපෙන ආකෘතිය මොකක්ද කියලා දල අදහසක් ඇති. එහෙනම් අපි දැන් බලමු මේ තියරි එක ඇත්තටම වැඩ කරන බලවත් ලේඛනයක් බවට පත් කරගන්න අවශ්‍ය ප්‍රායෝගික පියවර ටික මොනවද කියලා. හොඳ CV එකක් හදාගන්න අනුගමනය කරන්න ඕන සරල පියවර 5ක් තියෙනවා. ආකෘතිය තෝරගන්න එකේ ඉඳන් ATS එකට ඔප්ටිමයිස් කරන කම්ම. අපි මේ පියවර එකිනෙක අරගෙන බලමු කොහොමද ශක්තිමත් වෘත්තීයමය CV එකක් මුලින් ඉඳන්ම හදාගන්නේ කියලා. පළවෙනි පියවර තමයි හොඳම ෆෝමැට් එක තෝරගන්න එක. මෙතනදී මතක තියාගන්න ඕන රන් රීතියක් තියෙනවා. ඒ තමයි මොකද්ද තෝරගන්නේ කියලා හිතාගන්න බැරි නම් කිසිම දෙයක් හිතන්නේ නැතුව රිවර්ස් ක්‍රොනොලොජිකල් ෆෝමැට් එක තෝරගන්න. 99%කම අවස්ථාවලදී ඒක තමයි හරිම තීරණය. හයරින් මැනේජර්ස්ලා බලාපොරොත්තු වෙන්නේත් ඒක. ATS සිස්ටම් එකට වැඩ කරන්න ලේසිමත්ම ඒකත් එක්කයි. දෙවනි පියවර ලේඅවුට් එක. මෙන්න මේ පොඩි දේවල් වලින් තමයි CV එකට ප්‍රොෆෙෂනල් ලුක් එකක් එන්නේ. පුළුවන් හැම වෙලාවෙම එක පිටුවකට සීමා කරන්න. මතකනේ එයාලට තියෙන්නේ තප්පර 10යි. පිටු ගණන් පෙරලන්න වෙලාවක් නැහැ. Ubuntu Overpass වගේ පැහැදිලි කියවන්න ලේසි ෆොන්ට් එකක් පාවිච්චි කරන්න. අනික අනිවාර්යෙන්ම අවසානයේදී PDF එකක් විදිහට සේව් කරලා යවන්න. එතකොට යවන කෙනාගේ කම්පියුටර් එකේ කොහොම පෙනුනත් ලැබෙන කෙනාටත් ඒ විදිහටම කිසිම දෙයක් අවුල් නොවි පේනවා. තුන්වෙනි පියවරේදී අපි බලන්නේ CV එකේ උඩින්ම තියෙන කොටස. ඒ කියන්නේ ආරම්භක ප්‍රකාශය ගැන. මේක තමයි කෙනෙක්ව ඇදලා ගන්න හුක් එක.
පළපුරුද්ද තියෙන කෙනෙක් නම් CV සමරි එකක් දාලා තමන්ගේ ජයග්‍රහණ ස්කිල්ස් ටික ඉස්මතු කරලා පෙන්වන්න ඕන. හැබැයි අනුතින්ම ශේෂ්ත්‍රයට එන කෙනෙක් නම් CV ඔබ්ජෙක්ටිව් එකක් දාලා තමන්ගේ අරමුණු සහ ඉගෙනගත්ත දේවල් කියන්න පුළුවන්. මතක තියාගන්න හයරින් මැනේජර් මුලින්ම කියවන්නේ මේ කොටස. ඉතින් මේක බලවත් වෙන්නම ඕන. හතරවෙනි පියවර තමයි අමතර කොටස් එකතු කරන එක. හිතන්නකෝ එකම සුදුසුකම් තියෙන අපේක්ෂකයෝ 10 දෙනෙක් ඉන්නවා කියලා. එතනින් කෙපිපෙනෙන්න උදව් වෙන්නේ මෙන්න මේ වගේ දේවල් තමයි. උදාහරණයක් විදිහට දන්න භාෂා ගැන සඳහන් කරන එක, ජාත්‍යන්තර සමාගමකට නම් මේක ලොකු ප්ලස් පොයින්ට් එකක්. එහෙමත් නැත්නම් කරපු ස්වේච්ඡා සේවයක්. ඒකෙන් තමන්ගේ චරිතය ගැන, සමාජ වගකීම ගැන හොඳ චිත්‍රයක් මවලා දෙනවා. හරි. දැන් අපි එන්නේ මේ ක්‍රියාවලියේ ඉන්න අර අදෘශ්‍යමාන මුරකරුවා. ඒ කියන්නේ බොට්ටුව පහු කරන හැටි ඉගෙන ගන්න. අපි බලමු කොහොමද මේ ඇප්ලිකන්ට් ට්‍රැකින් සිස්ටම්, ඒ කියන්නේ ATS එක සාර්ථකව පහු කරලා මිනිස්සෙක් අතට CV එක යවන්න හදාගන්නේ කියලා. ATS එකක් කියන්නේ හිතන්න පුළුවන් බුද්ධිමත් දෙයක් නෙවෙයි. ඒක කියවන දේ ඒ විදිහටම තමයි තේරුම් ගන්නෙ. ඉතින් අපි ඒකට උදව් කරන්න ඕන. work experience වගේ සම්මත standard headings පාවිච්චි කරන්න. මොකද සිස්ටම් එක හොයන්නේ ඒ වචන. ඒ වගේම job description එකේ කියන්නේ රැකියා දැන්වීමේ තියෙන keywords මූලපද CV එකේ තැන් වල ස්වභාවිකව පාවිච්චි කරන්න. එතකොට සිස්ටම් එකට තේරෙනවා මෙතන ගැළපීමක් තියෙනවා කියලා. SEO වගේ කෙටියදුම් තියෙනවා නම් මුලින්ම ඒකේ සම්පූර්ණ නම search engine optimization කියලා ලියලා වරහන් ඇතුලේ SEO කොළ දාන්න. නැත්තම් මෘදුකාංගයට ඒක තේරෙන්නේ නැහැ. ඒ වගේම ATS එකට කිසිසේත්ම හරියන්නේ නැති දේවලුත් තියෙනවා. මේවා නම් අනිවාර්යයෙන්ම කරන්න එපා. My journey වගේ නිර්මාණශීලී headings දාන්න යන්න එපා. සිස්ටම් එකට ඒක තේරෙන්නේ නැහැ. රූප, චිත්‍ර, වගු, ටෙක්ස්ට් බොක්ස් මේ කිසිම දෙයක් දාන්න එපා. මෘදුකාංගය සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වෙලා කියවන්න බැරි වෙනවා. ඒක හරියට අපි නොදන්න භාෂාවකින් ලියපු ලියුමක් කියවනවා වගේ වැඩක්. ප්‍රතිඵලය CV එක මිනිහෙක් දකින්නත් කලින් රිජෙක්ට් ලිස්ට් එකට යන එක විතරයි. හොඳයි. එහෙනම් අපි මේ කතා කරපු හැම දෙයකම වැදගත්ම කරුණු ටික ඉක්මනින් මතක් කරගමු. 1. හිතාගන්න බැරි නම් reverse chronological format එක තෝරගන්න. 2. layout එක පිරිසිදුව professional විදිහට එක පිටුවකට සීමා කරන්න. 3. ATS එකට හරියන්න standard headings සහ keywords දාන්න. 4. වෙන විදිහකට කියලා නැත්නම් හැමතිස්සෙම PDF එකක් විදිහට save කරලා යවන්න. මේ ටික මතක තියාගත්තොත් ගොඩක් දුරට හරි. ඊතුම් අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන ටිකක් හිතන්න. තමන්ගේ වෘත්තීය කතාව, තමන්ගේ දක්ෂතා හොඳම විදිහට ලෝකයට කියන්න පුළුවන් ආකෘතිය මොකක්ද? මේ දැනුම තමන්ගේම රැකියා සෙවීමේ ගමනට යොදා ගන්න